රාත්‍රියේ නිදා ගන්නකොට මගේ අතින් අද පන්සිල් ටික කැඩිලාද? සිල්පද ජීවිතේට පුරුදු වෙලා නැහැ මිනිස්සු. අද දවස් ඇතුළත මට තුනුරුවන්ට මගෙන් නරක වචනයක් කියුණාද? නොකල යුතු ක්‍රියාවක් සිද්ධ වුණාද? හැමදාම තිසරණේ සීකර කර ඉන්න. ඒතර මුළු දවසේම සිල්පද පහ කැඩිලා නැත්තම්, තුනුරුවන්ට අගෞරවයක් වෙලා නැත්තම්, රෑ නිදාගන්නේ තෙරුවන් සරණයි සීලයයි තියෙන කෙනෙක් විදිහට නින්දෙම මැරිලා ගියක් කමක් නැහැ. නින්දෙම මැරිලා ගියත් කමක් නැහැ. උදේට නැගිටලා සිහි කරනවා මං අද දවසේ තුනුරුවන් සරණට හානියක් කරගන්නේ සිල්පද පහට හානියක් කරගන්නේ කියලා. අදිෂ්ඨාන කරගන්නවා. ඒක තමයි සමාදානය. එතකොට මේ දවසේ ගත කරනවා. දවසේ එදා මැරුණත් උදේ නැගිටලා තියෙන සිල් රකින්න. ඒ වාගේ අයට සුගතිය අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ ගොඩාක් පවුල් වල මැරිලා නරක ලෝකවල ඉපදිලා තියෙන්නේ තිසරණයයි සීලයයි නැති නිසා. තිසරණයයි සීලයයි තමයි සෝතාපට්ටි අංග. සෝවාන් වුණ කෙනෙක් කොහොමද දැනගන්නේ? සෝවාන් වෙච්ච කෙනෙක් වුණත් දැනගන්නේ එයාගේ හදවතේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියෙනවා. කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට ධර්මයේ ගැන පැහැදීම තියෙනවා. කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට සංඝයා ගැන පැහැදීම තියෙනවා. සෝවාන් වුණොත් කෙනෙක්, සෝවාන් වෙච්ච කෙනා මැරුවත් සතෙක් නෑ මරන්නේ. සෝවාන් වෙච්ච කෙනා මැරුවත් එයාගේ අතින් නම් හොරකමක් කරවන්න බෑ. සෝවාන් වෙච්ච කෙනා මැරුවත් එයාගේ අතින් නම් වැරදි කාම සේවනයක් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනා මැරුවත් එයාගේ කටින් නම් බොරුවක් ගන්න නම් බෑ. සෝවාන් වෙච්ච කෙනා මැරුවත් එයාට නම් සුරාවක් දෙන්න බෑ. සෝවාන් වෙච්ච කෙනා තුලත් පිහිටන සෝතාපට්ටි අංග 4 තිසරණයයි සීලයයි. ඒ නිසා තිසරණයයි සීලයයි බලවත් කරගන්නවා කියන්නේ සෝතාපන්න වීම පිණිස සම්පූර්ණ පසුබිම හදා ගන්නවා. ඔහු නැවත ධර්මයේ අහනකොට ඔහුට තේරුනොත් එහෙම මේ ගත කරන ජීවිතය අනිත්‍ය එකක්, වෙනස් වෙන දෙයක්, මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙනවා, ස්ථිර නැහැ. වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා. ඊළඟට නිට්ටය නැහැ කියන අදහස. දුකයි කියන්නේ වෙනස් වෙන නිසා මේක දුක් සහිතයි. යද නිච්ඡන් තන් දුක්ඛං, යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මගේ ආත්මය කියලා ගන්න බෑ. ඒක තමයි අනාත්මයි කියන්නේ. අන්න ඕක හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. හැබැයි පරිසරය තියෙන්න ඕන. තිසරණේ තියෙන්න ඕන, සීලේ තියෙන්න ඕන. ආන්න යන්නේ තිසරණේ ඒ ත්‍රිලක්ෂණේ හිතේ වැටෙනකොට ජීවිතයේ සත්‍ය ස්වභාවය තේරෙනකොට තමයි කෙනෙක් මාර්ගඵල ලබන්නේ. හැබැයි එතෙන්ට යන්න මුල උතන. දුස්සීල වෙලා ඉඳලා ගෙවල් වල මිනිහලා මරා ගන්න හදාගෙන ඉඳලා දෙමව්පියන්ගේ මූණේ දැලි ගාගෙන පව්කන්දරාවත් කරගෙන නම් නිවන් දකින්න හදන්නේ. එහෙනම් මැරිච්ච දහමක් වෙන්න ඕන. මේ දහම මැරිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානයි. ඒක තමයි අද බණට ඉගෙන ගත්තේ. ඒ නිසා හොඳට හොඳ විපාකත්, නරකට නරක විපාකත් තියෙනවා. වරදින් නැගී හිටින්න පුළුවන්, කුසල් වඩන්න පුළුවන්. ඒ තමයි ජීවමාන ධර්මය. ඒ නිසා ඔබ සියලු දෙනාට ජීවමාන ධර්මයේ පිහිට සැලසේවා කියලා සිත පතනවා.